සුබ දවසක් සියලු දෙනාටම. අද දින මා සූදානම් වන්නේ දහම් පාසල් ගුහු විභාගය 2025 පිළිබඳ සියලු තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. ඊට පෙර මතක් කළ යුතුයි ලේඛකයෙක් වශයෙන් දහම් පාසල් ගුහු විභාගය සඳහා මා විසින් නිබන්ධන 5ක් සකස් කර තිබෙනවා. එම නිබන්ධන ඔබට PDF හෝ print out ලෙස මිලදී ගැනීම කළ හැකියි. තිරේ පිළිබඳව දිස්වනවා. පළවෙනි නිබන්ධනය කෙටි හා රචනා ප්‍රශ්න පිළිතුරු සහිත නිබන්ධනය. දෙවැනි නිබන්ධනය කෙටි සටහන් සංග්‍රහය. ඒ වගේම තුන්වැනි නිබන්ධනය පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු සංග්‍රහය. හතරවන නිබන්ධනය පාලි සහ අභිධර්මය නිබන්ධනය. විශේෂයෙන් මේ ඕනෑම නිබන්ධනයක PDF විදියට ගන්නවා නම් ඕනෑම නිබන්ධනයක PDF එක මිල රුපියල් 500ක් වෙනවා. නමුත් නිබන්ධන හතරම ලබා ගන්න විට ඔබට වැය වන්නේ එක් නිබන්ධනයක් සඳහා රුපියල් 400ක් පමණයි. විශේෂයෙන්ම මේ දීමනාව ලබා දෙන්නේ Facebook වලින් මා හා සම්බන්ධ වන අයට සහ YouTube මෙම වීඩියෝ නරඹා මා වෙත පණිවිඩ එවන්නා වූ පුද්ගලයන්ට. ඒ වගේම තමයි මේ ඕනෑම නිබන්ධනයක් තැපැල් මගින් ලබා ගන්නා විට නිබන්ධනයක මුද්‍රණ ගාස්තුව ලෙස රුපියල් 600ක් වැය වෙනවා. තැපැල් ගාස්තුව ලෙස රුපියල් 150. ඒ කියන්නේ තැපැල් නිබන්ධනයක් ගන්නකොට 750ක් වැය වෙනවා. නමුත් ඔබ නිබන්ධන හතරම ලබා ගන්නවා නම් ඔබට කිසිම තැපැල් ගාස්තුවක් වැය වෙන්නේ නැහැ. එතකොට එක් නිබන්ධනයක මුද්‍රණ ගාස්තුව 600ක් පමණයි වැය වෙන්නේ. එතකොට 600ව 4ක් පමණයි වැය වෙන්නේ. 2400ක මුදලක් තැපැල් ගාස්තුවක් වැය වන්නේ නැහැ. ඒ වගේම මේක PDF වශයෙන් ගන්නකොටත් ඔබට වැය වෙන්නේ හතරම ගන්නවා නම් එකක් රුපියල් 400 බැගින් හතකට රුපියල් 1600ක මුදලක් පමණයි. මීට අමතරව දහම් පාසල් ගුහු විභාගයේ 2025 සඳහා සැකසූ විභාග අනුමාන නිබන්ධනය තියෙනවා. මේක අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර තිබෙනවා. මේ නිබන්ධනයත් අවශ්‍යයට ගන්න පුළුවන්. ඒක ලබා ගන්නා විටත් විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම ඒකේ PDF එක රුපියල් 500යි. තැපැල් මගින් ගන්නකොට 750ක මුදලක් වැය වෙනවා. right. ඔබට මේ නිබන්ධන එකක් හෝ කිහිපයක් අවශ්‍යතාවය අනුව ගන්න පුළුවන්. ඔබ කළ යුත්තේ මේ වීඩියෝව නැරඹූ බවට මා වෙත දැනුවත් කිරීම. දැනුවත් කළ යුත්තේ YG25 කියලා WhatsApp පණිවිඩයක් එවීම තුලින් එවිට නිබන්ධන ලබා ගන්න ආකාරය සහ ගිණුම් අංකය ඇතුළු තොරතුරු ලබා දීම සිදු කරනවා. මගේ WhatsApp අංකය මම පළ කරලා තියෙනවා 076යි 700යි 88යි 16. නැවතත් මතක් කරනවා නම් 076යි 700යි 88යි 16. අපගේ වීඩියෝව දෙස අවධානය යොමු කරමු. විශේෂයෙන්ම දහම් පාසල් ගුහු විභාගය සෑම වසරකම දහම් පාසල් වල උගන්වන ගුහු භවතුන් සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගයක් බව ඔබ සැම දන්නා කරුණක්. මෙවරත් 2025 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙම දහම් පාසල් ගුහු විභාගය සඳහා මේ වන විට අයදුම් පත්‍ර කැඳවා තිබෙනවා. ඔබට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් මෙම අයදුම් පත්‍ර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම Google search කරලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියලා search කරාට පස්සේ ඔබට මේ අයදුම් පත්‍ර ලබා ගන්න පුළුවන්. මෙවර ඔබට අයදුම් පත්‍ර පිරවීමට තිබෙන්නේ පසුගිය වසරේ මෙන්ම ඔන්ලයින් ක්‍රමවේදයෙන්. තැපැල් මගින් අයදුම් පත්‍ර යැවීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ අයදුම් පත්‍ර ඔබ යැවිය යුතුයි මාර්තු 31 වන දිනට පෙර. කලින් මාර්තු 15 දිනට පෙර යැවිය යුතුයි කියලා තිබුණා. නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම මත කාලය දීර්ඝ කොට තිබෙනවා මාර්තු 31 දිනට පෙර. ඒ වගේම මේ අයදුම් පත්‍ර යොමු කරන සියලුම ගුරුවරුන් විභාගය සඳහා අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතු බව 2025 දහම් පාසල් ගුහු විභාගය සඳහා මඟ පෙන්වීම සිදු කරන තොරතුරු පත්‍රිකාවේ කළු පැහැයෙන් විශේෂයෙන්ම සඳහන් කොට තිබෙනවා. ඒක නිසා ඔබ ඉල්ලුම් පත්‍ර යොමු කරන්නේ නම් ඔබට විභාගය සඳහා අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතුයි. නොමැතිනම් අනාගතයේදී බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් ලබා
දෙන්නා වූ ක්‍රියාමාර්ගවලට අනුකූලව යම් යම් ගැටලු ඇති වෙන්නත් හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි යම්කිසි අපේක්ෂකයෙක්ට සාධාරණ හේතුවන් නිසා විභාගයට පෙනී සිටීමට නොහැකි වෙනවා නම් හෝ නොහැකි වූයේ නම් මේ බව හේතු සහිතව ප්‍රධානාචාර්ය මගින් ලිඛිතව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා දැනුවත් කළ යුතු බවත් සඳහන් කරලා තියෙනවා. ඊළඟ වැදගත් කාරණය තමයි මෙම විභාගය සඳහා මූලික සුදුසුකම් දෙකක් ඔවුන් සඳහන් කරලා තියෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක 2025 මාර්තු 1 දින වන විට මාස 6ක අඛණ්ඩ සේවා කාලයක් තිබීම. ඒ කියන්නේ මාස 6ක් මාර්තු 1 වෙනිදා වෙනකොට සම්පූර්ණ කරලා තියෙන්නට ඕනේ. ඒ වගේම 2027 සැප්තැම්බර් 1 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. සැප්තැම්බර් 1 වෙනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙනවා 2024. ඒ වගේ මේ පහ විභාගයේ පැවැත්වෙන්නේ දෙවන කාර්තුවේ බව සඳහන් කරලා තියෙනවා. ඒ අනුව දෙවන කාර්තුවේ කියලා කියන්නේ බොහෝ වෙලාවට ජූනි මාසය තුල වගේ මැයි ජූනි මාසයන් තුල විභාග පැවැත්වීමේ හැකියාවන් තිබෙනවා. විශේෂයෙන්ම දිවයින පුහා මධ්‍යස්ථාන 19කදී මේ විභාගය පැවැත්වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අසන දෙයක් තමයි මේ ප්‍රශ්නපත්‍රය කොහොමද සැකසෙන්නේ කියන කාරණය. ප්‍රශ්නපත්‍රය සැකසීමේදී දහම් පාසල් පළමු ශ්‍රේණිය සිට 10 වන ශ්‍රේණිය දක්වා පෙළපොත් මෙන්ම දහම් පාසල් කළමනාකරණයේ පොත මේ සඳහා භාවිතා වෙනවා. ඒ වගේම 6 ශ්‍රේණිය දක්වා 1 2 3 4 5 සහ 6 කියන ශ්‍රේණි දක්වා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සකස් කර ඇති ගුහුවත් පොතුත් මේ සඳහා උපයෝගී වෙනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරොත් ප්‍රශ්නපත්‍රය සැකස්ම ගත්තොත් ප්‍රශ්නපත්‍රය කොටස් 3කින් සමන්විතයි. පළවෙනි කොටස කෙටි ප්‍රශ්න 10කින් යුක්ත වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 2 ගන්න ප්‍රශ්න 10ට ලකුණු 20ක් හම්බ වෙනවා. දෙවන කොටස තුල ප්‍රධාන වශයෙන්ම ව්‍යුහගත රචනා කියන්නේ කොටස් වශයෙන් විස්තරාත්මක ප්‍රශ්න අසන ක්‍රමය ඔබ ඒ දන්නා දෙයක්. ඒ කොටසින් ප්‍රශ්න 7ක් පමණ ලැබෙනවා. ඒ ප්‍රශ්න 7න් ඔබ ප්‍රශ්න ප්‍රධාන වශයෙන්ම එක් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඇතුළත් වන පරිදි ප්‍රශ්න තෝරා ගැනීම සිදු කරන්න සිද්ධ වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න පත්‍රයේ 3 වන කොටස තුල තිබෙනා වූ පාලි සහ අභිධර්මයේ කොටස් සඳහා බොහෝ අපේක්ෂකයන් මැලිකමක් දක්වන නිසා බොහෝ වෙලාවට ඔබට මේ ප්‍රශ්න පත්‍රයේ සමබරතාවය රඳවා ගැනීමට සහ මේම කොටසෙන් ප්‍රශ්න 3කට පිළිතුරු සැපයීම තුළ ඔබට පහසුවෙන්ම ඔබගේ ඉලක්කයන් හා සාධනය කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ උපදේශය වන්නේ මේ කොටසින් එක් ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන පරිදි උත්තර ලියන්න කියලා. නමුත් මම දෙන උපදේශය තමයි ඔබට පාලි සහ අභිධර්මයේ කොටස් වල යම් ගැටලුවක් තිබෙනවා නම් එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයේ 3 වන කොටස තුළ යම් ගැටලුවක් මතුවෙනවා කියලා හිතනවා නම් ප්‍රශ්න පත්‍රයේ 2 වන කොටස තුලින් ප්‍රශ්න 3කට පිළිතුරු සැපයීම වඩාත් යෝග්‍යයි කියන උපදේශය මම ලබා දෙනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ 3 වන කොටස තුලින් 3 වන කොටස තුල අභිධර්මයේ පාලි භාවනා කොටස් වලින් ප්‍රශ්න 2ක් හෝ 3ක් තිබෙනවා. මේ කොටසින් එක් ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම තෝරා ගත යුතුයි. එතකොට මේ දෙවන හා 3 වන කොටසේ ප්‍රශ්න එකතුව වශයෙන් ගත්තොත් ඔබ 4කට පිළිතුරු සපයන්නට ඕනේ. විශේෂයෙන්ම ඒ එක ප්‍රශ්නයකට ලකුණු 20 බැගින් හම්බ වෙනවා. 25ක් 4 ලකුණු 80යි. එතකොට පළවෙනි කොටසේ ලකුණු 20යි 20යි 80යි ලකුණු 100යි. සාමාන්‍යයෙන් සාමාර්ථ ඒ කියන්නේ ඔබට ABC ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. ලකුණු 37කට අඩු වෙන්න ඔබට හම්බුනොත් අසමත් දුහුවලයි. 35 සිට 49 දක්වා හම්බුනොත් සාමාන්‍ය සාමාර්ථය. සාමාන්‍ය කියන්නේ S එකක්. 50 සිට 64 දක්වා හම්බුනොත් C සාමාර්ථයක්. 65 සිට 74 දක්වා හම්බුනොත් B සාමාර්ථයක්. ඒකට කියන්නේ අධි සම්මාන කියලා 75ට වැඩි A සාමාර්ථ. පැහැදිලි. එතකොට මේ ක්‍රියාවලිය යටතේ ඔබට ලකුණු ලබා දීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම ඔබ 1 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පෙළපොත්
ඒ වගේම දහම් පාසල් කළමනාකරණය කියන පොත් පරිශීලනය කර විට ඔබට පුළුවන් මේ විභාගය තුළ යම්තාක් දුහකට සාධනීය ප්‍රතිඵලයකට ළඟා වෙන්න. නමුත් බොහෝ දෙනෙක් මේ විභාගයට සම්බන්ධ වෙන්නේ විවිධ වූ ප්‍රශ්න මැද හැකියා ප්‍රශ්න තිබෙනවා. අධ්‍යාපනය හදාගන්න කාලය නැහැ. ඒ වගේම සමහර වෙලාවට ගෙවල් වල ප්‍රශ්න තිබෙනවා, විශේෂයෙන්ම කාන්තාවන්. ඉතින් මේ ගැටලු නිරාකරණය කරන්න තමයි ලේඛකයෙක් වශයෙන් මා විසින් විධිමත් නිබන්ධන 5ක් සකසන්නේ. සෑම වසරකම මේ නිබන්ධන 5 එළි දැක්වීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම මෙවර අලුතෙන් කරුණු ඇතුළත් කරමින් පසුගිය වර්ෂවලට වඩා වෙනස් ආකාරයකින් මේ නිබන්ධන සකසලා තිබෙනවා. ඒ පිළිබඳව මුලින්ම ඔබ වෙත කරුණු ඉදිරිපත් කළා. පැහැදිලි. ඉතින් මේක නිසා විශේෂයෙන්ම මාර්ච් 31 දක්වා ඔබට පුළුවන් ඔන්ලයින් ක්‍රමවේදයට මේකට අයදුම් කරන්න. ඒ වගේම ඔබට විභාගයේ පැවැත්වෙන ස්ථීර දිනය ඔබට තැපැල් මගින් දැනුවත් කරන. ඒ වගේම ප්‍රතිඵලත් තැපැල් මගින් අනාගතයේදී දැනුවත් කරනවා. පැහැදිලි. ඉතින් මේක නිසා විශේෂයෙන්ම මේ අනුව මේ දිනවල මාර්තු 31 දක්වා ඔබට හැකියාව තිබෙනවා මේ විභාගය සඳහා අයදුම් කරන්න. ඒ අයදුම් කිරීමත් එක්ක ඔබට පුළුවන් මේ විභාගයට සාර්ථකව සූදානම් වෙන්නේ. සූදානම් වීම සඳහා පෙළ පොත් වගේම දහම් පාසල් කළමනාකරණය පොතත් ඒ වගේම ඔබට මගේ සහයෝගයක් අවශ්‍ය නම් මගේ නිබන්ධනත් භාවිතා කරන්න පුළුවන්. මේ වීඩියෝව දහම් පාසල් ගෘහ විභාගය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට වගේම දහම් පාසල් වල ගෘහ හොඳ ලබා දෙන්න. විශේෂයෙන්ම ඒ තුලින් ඔවුන්ටත් මේ පිළිබඳව දැනුවත් කරන්න. එසේනම් නැවතත් ඔබ හමු වීමේ අපේක්ෂාවෙන් මම සමුගන්නවා. ඔබ සැමට ජය වේවා. තෙරුවන් සරණයි.